හෙල්ලෝ මගේ රත්තරන් යාළුවනේ වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඔන්න අද මං කවදාවත් හදලා නැති කෑමක් හදන්න තමයි හදන්නේ. අපි ටක් ගාලා බලමු ඒකට මොනවද ඕනේ කියලා. ඉතින් අපිට ඒකට ඕන කරනවා බිත්තර 4ක්, එතකොට පාම් පිටි, බටර්, ඩාර්ක් චොකලට්, කොකෝ පවුඩර්, බ්‍රවුන් සුගරුත් ඕනේ. මං ඔතන පෙන්නන්නේ. එතකොට මෙන්න මේ බ්‍රදර්ගේ ටික්ටොක් එකෙන් තමයි මම මේ රෙසිපි එක හොයාගත්තේ. තව දෙයක් අමතකුණා, අපිට වැනිලත් ඕනේ. ඉතින් අපිට මේ ඩාර්ක් චොකලට් එක චූටි චූටි කැබලි වලට කඩා ගන්න වෙනවා. මෙන්න මෙහෙම කරද්දී ඒක කෝවනේ ඔය තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපිට මේ ඩාර්ක් චොකලට් ටිකයි බටර් ටිකයි මෙල්ට් කරගන්න ඕනේ ගයිස්. අපි මේක එකට දාලා ඩබල් බොයිල් කරගන්න තමයි හදන්නේ. ඒක එක පැත්තකට බර වැඩි වගේ. කමක් මොනවුනත් ඕක මෙල්ට් වෙයිනේ. දැන් අපි අපේ බ්‍රවුන් සුගර් ටික මෙන්න මේ බෝල් එකට දාගන්න තමයි හදන්නේ. ඊට පස්සේ අපි අපේ බිත්තර ටික ඒකටම ඇඩ් කරගන්නවා. ඊට පස්සේ අපි එකතු කරගන්නවා වැනිලා. මම මෙන්න මේ හැන්දෙන් එකක් තමයි එකතු කරගත්තේ. දැන් ඉතින් මික්ස් කිරිල්ලක් තමයි තියෙන්නේ ගයිස්. මේ සීනි කැට දිය වෙනකම් මික්ස් කරන්න ඕනේ. අම්මෝ හොඳ පණ යනවා. හෙන වෙලාවක් යනවා මේ වැඩේට. One eternity later. ඔන්න දැන් නම් සීනි ටික දිය වෙලා ඉවරයි ගයිස්. ඉතින් අපි ඩාර්ක් චොකලට් ටිකයි බටර් ටිකයි මෙල්ට් වෙලත් ඉවරයි. දැන් නම් මේක සුපිරියටම තියෙනවා. මේ වෙලාවේදී ඇත්තටම කන්න හිතෙනවා මේක. මම ඉතින් චුට්ටක් කාලා බැලුවා. දැන් අපි මේක බෝල් එකට දාලා ඒකත් හොඳට මික්ස් කරන්න ඕනේ.
ඉතින් අපි ඒකත් හොඳට මික්ස් කරාට පස්සේ අපි එකතු කරගන්නවා අපේ පිටි ග්‍රෑම් 175. ඊට පස්සේ අපි එකතු කරගන්නවා අපේ කොකෝ පවුඩර් ටික. ඉතින් අපි දැන් අපේ බ්‍රවුනි එකට ඕන ඉන්ග්‍රීඩියන්ට් සේරම දාලා තියෙන්නේ. දැන් අපි මේකත් හොඳට මික්ස් කරගන්න ඕනේ. ඔන්න ගයිස් ඉන්ග්‍රීඩියන්ට් සේරම එකතු කරලා හොඳට මික්ස් කරගත්ත අපේ බ්‍රවුනි බැටර් එකේ ෆයිනල් ලුක් එක තමයි මේ තියෙන්නේ. දැක්කහම නම් මාරම සැටිස්ෆයින්. දැන් ඉතින් අපේ බ්‍රවුනි බැටර් එක දාන්න කලින් ට්‍රේ එක ලෑස්ති කරගෙන ඉන්න එපයි. ඉතින් මම මුලින්ම ට්‍රේ එකේ හැමතැනම බටර් ටික ගාලා ඔයිල් පේපර් එකක් දාගන්නවා. ඊට පස්සේ මම ඒ ඔයිල් පේපර් එක උඩිනොත් බටර් ටිකක් ගාගන්නවා. මං දන්න විදියට නම් ඔයිල් පේපර් එක උඩින් බටර් ගාන්නේ මේක ඇලෙන්නේ නැතුව ලස්සනට ගන්න පුළුවන් වෙන හින්දා වෙන්න ඕනේ. මං වැරදි නම් මම නිවැරදි කරන්න. දැන් ඉතින් අපේ බැටර් එක ට්‍රේ එකට දාගන්න තමයි තියෙන්නේ. මේකට තමයි මම ආසම වුණ පාට් එක මේක තමයි. ඉතින් ගයිස් මෙන්න මෙහෙම තමයි අපි හදාගත්තු ස්මූත් බැටර් එක ට්‍රේ එකට දාගන්නේ. ඊට පස්සේ ඉතින් මම හැන්දෙන් ඒක ලස්සනට හැම තැනටම ස්ප්‍රෙඩ් කරගත්තා. ඊට පස්සේ අපි ට්‍රේ එක මෙන්න මේ විදියට පොඩ්ඩක් ටැප් කරගන්න ඕන. ඊට පස්සේ ඉතින් oven එකට දාන්න තමයි තියෙන්නේ. දැක්කනේ ගයිස් අපි විතරක් නෙමෙයි බ්‍රවුනි කන්න බලන් ඉන්නේ. මේ පේනවනේ කවුද බලන් ඉන්නේ කියලා මේක බේක් වෙනකම්. මෙයාත් ඉන්නවා හරිද? 2000 years later. Wait a minute. Who are you? මං වගේ ගොන් වැඩ කරන්න එපා ගයිස්. දැන දැනම රස්නේ කියලා දැන දැනම ඒකට ගොනා වගේ අත තිබ්බනේ. ඒකින් කමක් නෑ. දැන් ඔන්න අපේ බ්‍රවුනි එක නම් හැදිලා ඉවරයි. තියෙන්නේ කිසිම අතුරු ආබාධයක් නැතුව තියෙනවා. රස කොහොමද කියලා කාලා තමයි බලන්න වෙන්නේ. Bunda boy. 6.5 hours later. කොහොම හරි ගත්ත හරිද? Kapan nayaknya? Dia deh. Ini bang kepo. Ini tak ada ini dah. Nah, dekat kita. Ini kapan dah podi nak hari ni? Bang kepo. Ini tak ada orang. Kamu ni. Mana tu yang aku? Ini kapal lah. Ini kapal. Ini kau cuci ke kau? Ni video ni cari. Sana. Sama orang cari lah ni ada. Hai donne apa? Langsung cari lah kopi. Seru.
මගේ බ්‍රවුනි එක. දෙවියනේ. මේක ලටනකො. අනේ දෙවියනේ. මේකට දාගමු. කුලී කැඩුණා. දෙන්න මගේ බ්‍රවුනි එක. කියලා කාලෙ බලමු. මේ බලන්න. හොඳට තියෙනවා නේද? බලමු කාලා. කොහෙලත් කොයි. මේ තමයි ගයිස් මගේ රසම රස බ්‍රවුනි එක. පුදුම රසක් තියෙන්නේ. ඔයාලා ඉතින් අද ව්ලොග් එක බලලා මොකද හිතුනේ කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි අලුත් ව්ලොග් එකකින් හම්බෙමු. Thank you for watching. ගිහින් එන්න.